මේ එකතු වෙලා ඉන්නේ සෙලකට YouTube channel එකට. මම අද ඔයගොල්ලෝ දෙන්නන්නේ ඔයගොල්ලන්ගේ මූණ වෙනස් කරන්නේ කොහොමද කියලා. ඒකට app එකේ ඔයගොල්ලෝ Play Store එකේ search කරන්න ඕනේ Snapchat කියලා. ඊට පස්සේ මේක open කරන්න. මේක තමයි අපේ Snapchat එක. මේක අපි open කරගන්න ඕනේ. ඊට පස්සේ මේක open ඔයගොල්ලෝ singing වෙන්න ඕනේ. ඒකට ඔයගොල්ලෝ singing up වෙන්න කියන එක දෙන්න ඕනේ. ඊට පස්සේ singing up දීලා connecting දෙන්න ඕනේ. ඊට පස්සේ allow දෙන්න ඕනේ. ඊට පස්සේ allow දීලා ඊට පස්සේ මෙතන නම ගහන්න ඕනේ. එතන නම type කරන්න ඕනේ. ඊට පස්සේ last name දෙන්න ඕනේ. ඊට පස්සේ මෙතන singing up කියන එක දීලා ඔයගොල්ලන්ගේ උපන්දින දෙන්න ඕනේ. ඊට පස්සේ ඔයගොල්ලෝ මේ මෙතන සත්තම් මොකද ඊට පස්සේ මෙතන අපි 2000න් උඩ දෙන්න ඕනේ. නැත්තම් බෑ. ඊට පස්සේ කනෙක්ටින් ඉන්න. සාපෝගන් දීලා දෙන්න ඕනේ පාස්වර්ඩ් එක. මොකක් හරි පාස්වර්ඩ් එකක් දෙන්න ඕනේ. ඊට පස්සේ මෙතන කනෙක්ට් දෙන්න ඕනේ. ඊට පස්සේ කනෙක්ටින් වෙලා අපේ ඒක තියෙන තැනට එනවා. මේක ටිකක් යනවා මේක ලෝඩ් වෙන්න. එතකොට අපිට මේ පාස්වර්ඩ් එක දීලා ඔයාලා දැන් මෙතන ඊමේල් එක දෙන්න ඕනේ. ඊමේල් එකට වැටෙනවා. ඊට පස්සේ ඔයගොල්ලන්ගේ තියෙන මෙතන කනෙක්ට් දෙන්න ඕනේ. ඊට පස්සේ මෙතන ෆෝන් නම්බර් එක දෙන්න ඕනේ. ඊට පස්සේ මෙතන කනෙක්ට් දෙන්න ඕනේ. ඊට පස්සේ මෙතන කෝඩ් එකක් ඒ උඩ එනවා. ඒ කෝඩ් එක දෙන්න ඕනේ. ඒක පොඩ්ඩක් වෙලා යනවා. හරි දැන් ඔයගොල්ලන්ට ඒක ඔටෝම ආවා. දැන් ඔයගොල්ලන්ට ඒක ආවනේ. ආවුණාට ඔයගොල්ලෝ අතන ටයිප් කරන අදද්දිම එනවා. ඊට පස්සේ මෙතන කනෙක්ට් දෙන්න ඕනේ. එතකොට දැන් අපේ Snapchat එක හරියනවා. දැන් ඔයගොල්ලන්ට ඔක ටික ලෝඩ් වෙනකල් ඉන්න ඕනේ. ඊට පස්සේ ඔයගොල්ලෝ මේක ලෝඩ් වෙනකල් ඉඳලා ඔයගොල්ලෝ මෙතන පේනවාද මෙන්න මේක අප්ලෝඩ් වෙනවා. ඒ කියන්නේ Snapchat එක හරි වටිනා කියන්නේ. හරි දැන් ඔයගොල්ලන්ට පෙන්න මේ Snapchat එක අප්ලෝඩ් වුණා. හරි දැන් ඔයගොල්ලෝ මෙතන skip කියන එක දෙන්න පුළුවන්. ඊට පස්සේ yes දෙන්න පුළුවන්. ඊට පස්සේ ඔයගොල්ලෝ turn on කියන එක දෙන්න පුළුවන්. turn on දීලා ඔයගොල්ලන්ගේ මෙතන allow දෙන්න. මේකත් allow දීලා ඔක්කොම allow දීලා දැන් ඔයගොල්ලන්ට මේ mic එකත් allow දෙන්න. එතකොට ඔයගොල්ලන්ට පුළුවන් මේ තැනට එන්න. දැන් ඔයගොල්ලන්ට එක එක මූණ දාගන්න උනා. ඔයගොල්ලෝ මෙතෙන්ට මේ මූණ තියෙන එකට ගිහිල්ලා ඔයගොල්ලෝ මෙතන මූණ තියෙන එකට යන්න. ඔයගොල්ලෝ මේකේ මම මේකේ රවුමෙන් එනවා. මේක ඉස්සරහම මේක data on කරගෙන තමයි singing වෙන්න ඕනේ. ඊට පස්සේ මෙතෙන්ට යද්දී යන්න ඕනේ data off කරගෙන. එතකොට මේ කැපෙන්නේ නැතුව යනවා. ගියාට පස්සේ දැන් ඔයගොල්ලෝ පෙන්නනද මම අර කොහොමද කපුණා. ඒ on කරලා තිබ්බින්ද wifi. ඊපස්සේ මේකේ ඔයගොල්ලෝ point එකක් එනවා. ඒක load වෙනකල් ඉන්න ඕන ටික. මේ wifi නැත. දැන් මේක අපි පළවෙනි වතාවට open කරගත්ත හින්දා මෙන්න මේක අප්ලෝඩ් වුණ එක පෙන්නනවා උඩින්. ඒක දෙන්නේ මේ අපේ මෙන්න. දැන් ඔයගොල්ලෝ පේනවාද මෙතන මේ වගේ මූණක් එනවා. ඒ මූණෙන් ඔයගොල්ලෝ කලර් දාන්න පුළුවන්. මේකෙන් ඔයගොල්ලන්ට පුළුවන් ඔයගොල්ලන්ට මේ එහා පැත්තේ තියෙන එකෙන් පුළුවන් ඔයාලා මොකක් හරි විහිළු යන මූණක් දාගන්න. හරි ඊට පස්සේ මෙන්න මේ අන්තිම එකෙන් ක්‍රියේට් කියන එකෙන් පුළුවන් තව ගොඩාක් ඒවා දාගන්න.
තමයි බ්‍රවුසර් යන්න ඕනේ. ඊට පස්සේ ඔයගොල්ලෝ මේ ක්‍රියේට් කියාට පස්සේ ඔයගොල්ලෝ තව ඒවා පෙන්න. ඕගොල්ලෝ මේ දකුණු පැත්තේ ඉඳන් මනාවට පස්සේ ඕගොල්ලන්ට ඇඩ් ෆ්‍රෙන්ඩ්ස් කෙනෙක් ඇඩ් කරගන්න පුළුවන් වෙනවා. අන්න මේ දෙවෙනි එකෙන් කියලා පුළුවන් ගොඩ් හිට් කරලා ඔයගොල්ලෝ නිකන් ෆොටෝ එකක් ගහන්න. හරි දැන් මම ආපහු ඕගොල්ලෝ පුළුවන් කවුරු හරි චැට්ස් එකක් එවලා දෙනවා මෙතන චැට්ස් කියලා දෙනවා. ඒකෙන් ගිහලා බලා ගන්න පුළුවන්. ඊට පස්සේ දැන් ඕගොල්ලෝ හදපු වීඩියෝ අරගෙන බලන ඕගොල්ලෝ පල්ලෙන් ඉඳන් උඩට අදින්න ඕනේ. ඊට පස්සේ ඕගොල්ලන්ට තියෙනවා ඕගොල්ලෝ හදපු ඒවා. ඊට පස්සේ දැන් ඕගොල්ලෝ මම මේක දාලා අන්න ඔයගොල්ලෝ ෆොටෝ ගන්න පුළුවන්. ලව දෙන්න. ඊට පස්සේ මෙතන ඉඳලා දැන් මේක දෙන්න. දැන් ඕගොල්ලෝ පුළුවන් වීඩියෝ කරන්න ඕන නම් මේක ඔබන්න ඕනේ. ඊට පස්සේ ඒක දෙන්න පුළුවන්. ඊට පස්සේ මේක ඔෆ් කරලා ඒකෙන් තව දේවල් දෙනවා. හරි. ඒතකොට මේ දැන් ලකුණ ඕගොල්ලෝ බලන්න. දැන් ඕගොල්ලෝ මෙතන මිනිහාගේ රූපයකුයි කොළ පාට චිතකුයි තියෙනවා. ඒක ඔබලා ඕගොල්ලන්ට පුළුවන් ඕගොල්ලන්ගේ මෙතෙන්ට මොකක් හරි රූපයක් දාගන්න. ඒක ඔබලා ඕගොල්ලෝ මෙන්න චුට්ටක් අයින් වෙලා ඕගොල්ලෝ ඒක තව පස්සේ කියලා දෙන්න. ඕගොල්ලෝ මේක යන්න පුළුවන්. හරි ඕගොල්ලන්ට මේක බලත් යන්න පුළුවන්. මෙන්න මේකෙන් ගිහලා ඔයගොල්ලෝ ෆොටෝ එකක් දාගන්නේ. දැන් අපි අයින්ගල පොඩ්ඩක් මේ ගැන කතා කරමු. ඕගොල්ලෝ තව ෆොටෝ අර මේ බලන්න ක්‍රමයක් තියෙනවා. ඒවා මෙන්න මේකෙන් පුළුවන්. මෙන්න මේකෙන් පුළුවන් ඔයගොල්ලෝ අන්නම තියෙන එක. ඒ වෙනවා. ඕගොල්ලෝ දැන් මේ වම් පැත්තේ ඉඳන් මේ දකුණු පැත්තට යන කරකවල ඕගොල්ලෝ පුළුවන් කවුද ෆ්‍රෙන්ඩ්ස්ලා ඉන්නේ කියලා බලාගන්න. මෙහෙම යන්න පුළුවන්. ඊට පස්සේ මෙතන සර්ච් එකෙන් කවුරු හරි ඔයාගේ යාළුවෙක් සර්ච් කරන්න පුළුවන්. හරි මේ මැප් කියන එක ඔයගොල්ලෝ බලන්න බලාගන්න. එස්ටික් මැප් දෙන්න පුළුවන්. හරි දැන් ඔයගොල්ලෝ මේ උඩම එකෙන් පුළුවන් ඔයගොල්ලෝ කැමරා රෝල් එක අනිත් පැත්තට හරවන්න. ඊට පස්සේ මේ පැත්තට ආපහු දාගන්න පුළුවන්. ඒක දාගත්තට පස්සේ බ්‍රවුසර් එකෙන් ඕගොල්ලන්ට ඔටෝම වැටෙනවා. මෙහෙම වැටෙනවා. දැන් මම මෙන්න මේකෙන් රෙකෝඩ් කරන්නේ ෆොටෝ එකක් ඇහුවේ. මම රෙකෝඩ් එකක් කරලා පෙන්නන්නම්. ඒක ඔබලා ඕගොල්ලෝ වෙන්න ඕනේ. ඊට පස්සේ මෙයාගේ එකක් වැටෙන්නේ. මෙහෙම දාන්න පුළුවන්. මේක ඕගොල්ලෝ ටික hina යනවා. ඕගොල්ලෝ මේකෙන් පුළුවන්. ඕගොල්ලෝ පිටිපස්සින් නාගෙන වෙන මාව හෙල්ලෙනවා පේන්නේ නැති ඕගොල්ලන්ට. මේ මගේ ඒවා තියෙනවා ඕගොල්ලන්ට ගොඩාක්. ඒ ගොඩක් ඒවා ඕගොල්ලෝ මේකෙන් කරගන්න පුළුවන්. ඊට පස්සේ දැන් ඕගොල්ලෝ මෙහෙම ඕගොල්ලෝ මේක කාට හරි යවන්න ඕන නම් ඕගොල්ලෝ මෙහෙම වීඩියෝ එක මේක උඩට ඕගොල්ලෝ දැන් එනවා ඔටෝම. ඊට පස්සේ දැන් ඕගොල්ලන්ට පේනවා ඇති මෙතන තියෙනවා මේක ඔබට පස්සේ ඕගොල්ලෝ හදපු වීඩියෝ එක තියෙනවා. ඊට පස්සේ ඕගොල්ලන්ට පුළුවන් මේක මෙතන සේව් කියන එක දීලා ඕගොල්ලන්ට ඒක සේව් කරගන්න පුළුවන්. මෙයා කරලා ඒක නා මෙයා කරලා මුලින්ම නා මෙයා කරලා ඒක නා එන්න ඕනේ නැත්තම් මෙයා කරලා ඒක නා මෙයා කරලා ඒක නා මේක දැන්නා. දැන් මම ආපහු වීඩියෝ එකක් කරන්න. මේ රූපේ දාලා පොඩ්ඩක් ඉනා යනවා.
ඕගොල්ලන්ට මේකට හොඳට එළිය තියෙන්න ඕනේ. මම මේක දෙන්න පුළුවන්. ඊට පස්සේ ටිකක් එළිය වැඩි වෙනවා. එළිය වැඩි වෙනවා. ඕගොල්ලන්ට පේන්න ඇති මේ වගේ එකක් මම මේ වුණ පෙන්නන්නේ නැහැ. ඔයගොල්ලෝ නිකන් සීනි කරලා එතකොට ඕගොල්ලන්ට මේක හරියට කරගන්න බෑ අමාරුයි. අපිට දැන් මේකෙන් පුළුවන්. හරි මේකෙන් වීඩියෝ එකක් කරගන්න පුළුවන්. මේ ෆොටෝ එකක් ගහන්නේ අපි දැන් වීඩියෝ එකක් කරගමු. ඒක බලලා ඕගොල්ලෝ මේක එතන දැන් බලමු කොයි විදියට තියන්නේ කියලා. ඕගොල්ලන්ට ඕන විදියට මේක දාගන්න පුළුවන්. ඔයගොල්ලෝ මේක ඇහෙන්නේ නිකන් කුඹියක් කතා කරනවා වගේ. හී ගාලා වගේ. ඔයගොල්ලන්ගේ ස්පීඩ් වැඩි ගන්න පුළුවන්. ඔයගොල්ලෝ ස්පීඩ් කොල් බෙල්ල කියන්නේ ටයිම් එක ඔයගොල්ලෝ සේව් කරන්න ඕන. මෙතන සේව් කියලා දෙනවා. ඒවිල සේව් to mouse කියලා දෙනවා. හරි දැන් මේක සේව් වෙන ගමන් තියෙන්නේ. ඊට සේව් වෙනවා. මේක ටිකක් කොල යනවා. අපි මේක data on කරලා ඉන්න පුනේ. එතකොට මේක දැන් ඕගොල්ලෝ ටිකක් අයින් වෙලා ආපහු ආවට පස්සේ ඕගොල්ලෝ මේ වගේ කැපෙන්නේ නැතුව යනවා. එතකොට ඕගොල්ලන්ට මේකට වැඩ කරගන්න පුළුවන්. දැන් අපි අයින් වෙලා එමු. මේක හරියනවාද කියලා. මේක අයින් වෙන්නත් අමාරුයි. ඒක ගොඩක් නිකන් වෛරස් එකක් වගේ හරියට. වෛරස් එකක්ම නෙවෙයි. ගොඩක් කැපෙනවා මේකේ. දැන් මෙහෙම ඇවිල්ලා ඉන්නේ. හරි දැන් අපි ආපහු ගිහිල්ලා බලමු මේක හරිද කියලා. ආයෙ ඔයගොල්ලන්ට sign up වෙන්න ඕනේ නැහැ. ඔයගොල්ලෝ දැන් අපි මේකට ගියා. හරි දැන් ඔයගොල්ලෝ මාව පේනවා ඇති මෙතන. දැන් ඔයගොල්ලන්ට පුළුවන් මේ මොනවා බලලා. මේ මොනවා බලලා. දැන් ඔයගොල්ලෝ පේනවා ඇති මම මෙහෙම හෙල්ලෙද්දි කැපෙන්නේ නැහැ. මේ දැම්ම මේ හෙල්ලෙද්දි වැඩි කැපෙන්නේ නැහැ. මං ආපහු ගිහිල්ලා ආපහු ආවෙන්දයි උනේ. හරි දැන් මේකෙන් රූප පැත්ත වරගමු. මේක ටික ලොඩන කලින් ඕනේ. පන්චුට මෙතන එළියේ තියෙන තැනකට ගියට පස්සේ තමයි හොඳට පේන්නේ. නැත්නම් නිකන් බොඳ වෙලා වගේ පේන්නේ. එහෙම තමයි පේන්නේ. ඔය මේක කේකේවා දාන්න පුළුවන් ඕන විදිහකට. මේකේ තියෙන ගේම් වලට ඒවා දැන් මම කොට හොඳටම කැපෙනවා. මේකෙන් තමයි ඔයගොල්ලන්ට හොඳටම විහිළු කරගන්න පුළුවන් ටිකක්. මේකෙන් ගොඩක් විහිළු වෙනවා. කොල්ල පේන ඇති මම පිටිපස්සේ ඉන්නවා. ඒක නිකන් කට ඇදලා වගේ තියෙන්නේ. බලනවා හැප්පෙන්නේ මේකේ. දැන් මේක අයින් වෙමු. ඔයගොල්ලෝ මේක අයින් කරගන්න වෙන ඔයගොල්ලෝ ආපහු මේක අයින් වෙන්න ඕනේ. දැන් ඔයගොල්ලෝ ප්‍රශ්නයක් ගන්න පුළුවන්. ඒක ඔයගොල්ලෝ කාටද මගේ අතින් මොකද හරි වුණා.
මම ඒකට යනවා. හරි දැන් ඕගොල්ලන්ට ඒක නැතුණා කියලා පේන්න ඇති. හරි දැන් ඕගොල්ලෝ හරි යාළුවනේ දැන් මම අද ඔයගොල්ලෝ ස්නැප්චැට් එකේ මොකද්ද කරන්නේ කියලා. හරි යාළුවනේ ඉතින් අපි ඊළඟ වීඩියෝ එකක හම්බෙමු. මේ වීඩියෝ එක හොඳයි නම් මේ වීඩියෝ එක සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් එකක් දාන්න. මම ඊළඟ වීඩියෝ එකේදී හම්බෙනවා.